ඔයාට කියන්න ලංකාවේ මෙච්චර කොච්චර සුදු වුණාට මේ පල්ලයට නෝ කළු වෙනවා. නැද හරි? කට්ට කළුවේ. මම කෙට්ටුනේ ඔයා. මට 40 පනින්නකොට මම කවුරුත් නැත්තම් මම ඔයා බඳින්න. ඒ කියන්නේ මෙයාට 40ද? මාලා හරි මේ මොකද තමයි අපි ට්‍රේලර් එකට කපන්න ඕනේ කියන්නේ. මට 40 වගේද පේන්නේ. එකපාර 40 කිව්වම මං හිතා මේ. මම මට 40 පනින්නකොට. කවද්ද? කවුරු කීපයක්. ඕකේ ඕකේ. මම සාරකට කියන්නේ අයියා කියන්නේ. ඔව්. හරි හරි ඕකේ ඕකේ. එයා රංගපාන්න පටන් ගන්නකොට මම ඉස්කෝලේ. ඔව්. හරි ඕකේ. අපි ඊළඟ ප්‍රශ්නේ. දැන් ඔය දෙන්න දැන් කවුරු හරි ඒ කියන්නේ මොකක් හරි ටෙලි ඩ්‍රාමා හරි මොකක් හරි එකකට ආරාධනා කරලා ඔය දෙන්නම යන්න ඕනේද එක්කෙනෙක්ට යන්න පුළුවන්ද? මුලින්ම දෙන්නටම තමයි ගොඩක් අය ආරාධනා කරන්නේ. දැන් නම් තනි තනියම තහනවා අපි දෙන්නට ඒ කියන්නේ ඒ දවසට ෆ්‍රී එක්කෙනා යනවා එදාට. කියන්නේ වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට sorry cut thank you sorry ගහන්න ගමන්නේ හො ගන්න I feel so bad දිෂ්ණිගේ ආස්ම මොකටද ඔයා ශරීරයේ කියන්නේ දිෂ්ණිගේ ගත්තොත් ඇස් කටනාසයේ සිට උකුල ලැමන් මොකක්ද පස්සා ප්‍රදේශයේ සිට සියලු මේ ආසම දිෂ්ණි මූණ ලස්සනයි නේද? හරි ලස්සනයිද? ඒ වෙන එකක් තමයි අපිට ආරංචි උනේ. අපිට ආරංචි විතර වෙන එකක්. ඒකයි මං ඇහුවේ. නෑ මූණ තමයි ලස්සන. ඔය ගෑනුන්ගේ උකුලට ගොඩක් ආසයි කියලා අපිට ආරංචි. boy. ගොඩක් ගෑනු ළමයි අපේ නිලියන්ගේම ලස්සනට උකුලක් පස්සේ යනකොට පොඩ්ඩක් තට්ටුවක් දාලා යනවා. එහෙම නෑ මම එහෙම කරලා දිනවද කියන්න. ඇත්තද බෝරුද? මම එහෙම කරලවනේ. බෝයිස්ලා වගේ තමයි ෂුට් මම දැකලා තියෙනවා අර චතුරංග අනිත් කොරිතුවක්කුට එහෙම ඔයා තට්ටු දානවා. ඒ අපි දෙන්න පොඩි ටිකක් තියෙනවා පොඩි. මොකද? යාළුකමක් තියෙනවා. ඒ වගේ යාළුකමක්. යාළුවෝ හරි. නෑ දිෂ්ණිගේ එහෙම දැක්කම ඉතින් අමාරුයි තමයි පිරිමි ළමෙක්ට. ඔව් ඒක මට තේරෙනවා. මොකද දිෂ්ණිගේ සරාගී සොඳක් කරනවා. හරි දිෂ්ණි කිව්වම සරාගී කඳක්. ඉතින් එයාව දැක්කම ඉතින් මන් දැන් මට තේරෙනවා පිරිමි ළමෙක් විදිහට ඔබගේ දුක. අපි තාත්තගෙන් අහන්න ඕනේ ප්‍රසාද් අයියේ. එයා කියනවා එයාලු පවුලේ තුන්දෙනාගෙන්ම ලස්සන. ඔයාට කවුද ලස්සන? මට නම් තුන්දෙනාම ලස්සනයි. ඔව්. තුන්දෙනාම. ඔයා මොකද්ද කියන්න කියලා එකපාරටම තුන්දෙනාම ලස්සනයි කිව්වා. කියන්න කමන්නේ කියන්න කියන්නේ. නෑ පොඩි දු ලස්සනයි. ආයි එක තැන ඉන්නේ නේද? ඔව්. කමොන් චූටි. දැන් මිලස්සන සෙල්ලමේ ඉන්නේ නේ. ඔව් ඔව්. ඔව්. ඉස්කෝලේ යන කාලේනේ. ඔව්. මොකද්ද ඔයා හිමින් කිව්වේ සිත මොකද්ද ඔයා කිව්වේ? සිත නිවන කතා. ඉතින් කොහොම තියාගන්න එපා කියලා. දැන් ඔයා මෙතන ඔක්කොමලා එක විදිහකට ඉන්න පුළුවන්. ඔයා අලුතෙන් ඇවිල්ලා දැන් ඔයාට මේක අනිත් අය කියන විදිහට ඉන්න බැරිද මෙතන? නෑ දැන් ඔය ඩිසිප්ලින් එකක් තියෙන්න බෑ. දැන් මම ඔක්කොටම පුළුවන් නම් ඔයා අලුතෙන් ඇවිල්ලා දැන් ඔයා විතරක් ෆෝන් එක අතේ තියන් ඉන්නේ. දැන් ඔක්කොටම ඒක බලපානවනේ මෙතන. ෆෝන් එක තියන්න කියලා පැහැදිලිවම කියලා තියෙද්දි නැවත ෆෝන් එකේම ඉන්නවා. ඉතින් මට තේරෙන්නේ නැහැ මොකද්ද ඔයගෙන් බලාපොරොත්තු. Emotional damn it. අවුඩි එකට තමයි කැමති. nothing mal පාරවලද අවුඩි Q series අද A series අද මොකද වුණානේ? KOC Q2 එකෙන් පටන් ගන්නද අතට නෑ නෑ Q2 එපා ඒ ගෑනු ඒවා ඒ ගෑනුනේ Q2 පාවිච්චි කරන්නේ නැද්ද මල්ලි 4 වගේ යන්න ඕන අන්න කොල්ලා ඔයා බය වෙන්න එපා ඔය ටික ඔක්කොම රෙකෝඩ් වෙලා තියෙන්නේ ඔය ටික ඔක්කොම ඔයගොල්ලෝ ඔය දෙන්නක හදිස්සියවත් මට තෑග්ගක් එහෙම අරන් දෙන්න නම් Q7 එකට තමයි මම කැමති. Q7 එක කරන් දෙන්න පුළුවන් එක බැද ගන්න එපා එහෙනම්. උපාකා ඉල්ලීමක් කරනවා යුරේනියෝ පොඩ්ඩක් මේ පැත්තට හොවන්න කියලා. යුරේනිය වුණාට එක ජරා වැඩක් කරා අර අපේ අර ඉරාජ්ගේ යාළුවා කේකේට. ඇයි? අනේ කොල්ලම. නෑ අර ඉරාජ් එක්ක මේ මෙව කරන්නේ. රැප් කරන්නේ මෙන්නේ. ඔව් ඔව්. ලස්සන දැකුම් කළු කොල්ලෙක්. හොඳ කොල්ලා අපේ යාළුවා. ඔව්.
ඌට නම්බ එක ඔක්කොම දීලා අරවා මේව කළා යුරේනියම් මැසේජ් එකක් දැක්කුවා ගාලා ඌව ෆෝම් කරලා තියලා එමින් මෙයා හැලිබොරෙන්ජ් කළා. ඔරෙන්ජ් කරේ නෑ. තේරුම් ගන්න මෙයා කියනවා දන්නවනේ ඩාලි. ලස්සන කොල්ලේ. දින ගියා. හරි. ෆිල්ම් බැලුවා. ඉතින් අපි තරුණ ළමයිනේ. තරුණ ජවය. ඌ දැන් හයිප් එකට එනකොට මෙයා යන්න පුළුවන් කෙල්ලොයි කොල්ලොයි යන්න පුළුවන්. මේ දන්නවද මේ ඌ හයිප් එකට එනකොට මෙයා හැලිබොරෙන්ජ් කළා. ඉතින් ඒ කොල්ලගේ හිතේ තිබ්බ දේවල් මම දන්නේ නැහැ. එක්කෝ ඒක කියන්න එපා යුරේනි මං ඔයාට කැමතියි කියලා. හරි. ඕකේ. ඔය දෙන්න එක කොහොමද ඉතුරු ටික කරගන්නේ? ඒ බොයි. God. නෑ මම හැවුවේ ජීවිතේ කරගන්නේ. නෑ මෙහෙමයි. ඒ කියන්නේ දැන් තාම අපි බැඳලා මාස කිහිපයක්නේ. ඕකේ. ඉතින් මම එකපාරක් ගියා. ඉතින් අර මට මදි. දැන් ආය යනවා. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච එකම යනවා. හැබැයි පව් මේ මිනිහා හිත ඉන්නවා ඇතිනේ ඉස්සර වගේ වාව. ඩිජිටල් වලින් හදාගන්න බෑනේ පෙන් ඩ්‍රයිව් එකක් බෑනේ දාගන්න. What do you mean by that? මම කියන්නේ මට ගිහිල්ලා වැඩි හරියක් ඉන්න වෙන්නේ යත් එක්ක. ඕකේ. එතකොට ඉතින් මට දැන් Emotional, damn it! මට ඉතින් කමෙන්ට්ස් වල දාන්න වැඩින්ම දාන්නේ දෙකයි. තඩිය. නැත්තම් දෙකම එකතු කරලා දානවා තඩි කියලා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන හිටියොත් නැතත් ෂෝ එක දුවනවා. කමක් නෑ බබා. බොහොම ස්තුතියි. මැරිලා තියෙන දේවල්ුත් දැන් මේ සෙට් එකේ අපි ඔක්කොමලා සතුටින් මේ ෂෝ එක ෂූට් කරන්නේ. What do you mean by that? පෙබරවාරි මාර්තු මාසේ මං හිටියේ ඉතාලිවල. මේ වගේ හැට්ටයක් දානවා කියලා දැනගත්තොත් අනිවාර්යෙන් ඉන්න කියනවා. මගේ ජීවිතේ අහන්නේ වැඩ කරන්නේ නැහැ කියලා මම අයින් කරපු දේවල් අනේ දැන් මේ මොහොතේ වැඩ වෙනවා. What? හෑන්ඩ් එකේ දැම්මද? Danu, you're so bad. Do you know that? පිසු කන්නගේ ටී-ෂර්ට් එකක් ලොන්ච් කළා මට එව්වා ටී-ෂර්ට් එකක් අකි මේකට පොඩි ෂවුට් අවුට් එකක් දෙන්න කියලා. ඔක ටී-ෂර්ට් ඩ්‍රෙස් එකක්. ඕකේ. දැන් මම දැනගත්තා අම්මට සිරි මේ ලංකාවේ මිනිස්සු ටී-ෂර්ට් ඩ්‍රෙස් කියන එක නම් දන්නේ නැහැ. මේක ඇඳලා හොඳවෙන් ටිකක් අහගන්න පුළුවන් කමන්නේ. මම කමෙන්ට් එකේම දැන්න කරුණාවෙන් සලකන්නේ යටට ඇඳ නොමැත. කියලා දාලා ටී-ෂර්ට් එක දැම්මා. ටී-ෂර්ට් ඩ්‍රෙස් එක දාලා ඩ්‍රෙස් බයි පිස්සු ගන්න කියලා දැන් ටිකක් කාලයකට කලින්. ඒක කමෙන්ට් එකක් තිබ්බා. යටට ඇඳේ නැති වුණාට කමන්නේ අක්කේ ගිනි ගොඩක් ගහලා තියෙන මැදින් යන්න එපා පූස කළුවේයි කියලා. නෑ ලහිරුව ගන්නේ මං ඉස්කෝලේ යන කාලේ ඉඳලානේ. ඒ ලහිරු පොට මතක නැද්ද ඔයා මෙතඩිස්ට් එකේ ගර්ල්ස් ඉස්සර ඩේට් කරා. මුළු රටක් දනින්නේ තමන්ගේ ගෑනියෝ විකුණන් කන එක කියලා. Emotional, damn it! මං හරිද? හරි. What do you mean by that? අප්පච්චි කිව්වා කියලා ඉතින් අප්පච්චි කියන්නේ බනින අයට පේන්න තව වැඩිපුර හොඳට කරන්න කියලා. ඉතින් ඔයා කවදා හරි හිතුවද ඔයාට මෙච්චර ලොකු තැනක් හම්බෙයි කියලා? පස්සෙද? පියත් මට කිව්වා ඔයා අනිවාර්යෙන් කොහොම මොන හරි එකක් අහයි. ඕකේ. රෙඩි වෙලා යන්න කියලා. කැන්ඩීනේ මන්දම ඕගොල්ලෝ තමයි ලස්සන. කැරක්ටර්ස් වලදී ඇත්තටම ඒක ඉෂුව එකක් වෙලා නැහැ. ඒක ඉෂුව එකක් වෙන්නේ මම Facebook එකේ දාන ෆොටෝස් වලට තමයි. එතකොට මම ඉතින් දැන් ෆොටෝස් දාන්නේ ID එකට ඉන්නවා වගේ කෙලින්. ඕකේ. කැපිල්ලා පේන්න එක ලේසි නෑ. ඔයාව ඉතින් පේනවා. ඒ කාලේ පොඩි උනාට ලොකු වේද? මේක ඇත්තට මේ ලොකු ඒ කියන්නේ හැම කට්ටියටම එක ෆීචර් එකක් තියෙනවා මාර විදිහට ජනප්‍රිය වෙන්න. ඕකේ. කොණ්ඩේ නෙවෙයිද? මං හිතන් හිටියේ කොණ්ඩේ කියලානේ. කොණ්ඩේ කවුද මම කොණ්ඩේ කියලා බලන්නේ වෙනද කාගේ? හැරෙනවා කොණ්ඩේ බලන්න.